දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ මගේ කියුබ් එකේ නම් හතර පැත්තම සමානයි. දැන් ඔයාලගෙත් හතර පැත්තම සමාන නම් ඔයාලට දැන් මම මේ කරන දේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ දෙපැත්තක් විතරක් නම් ආයෙ සමානුන එකක් සමාන වෙලා තිබ්බ අයගේ එහෙමනම් ආයෙමත් අර කියපු විදිහට කරන්න. ඊට පස්සේ දෙකක් සමාන වෙලා විතරක් නම් හතරම ආයෙමත් කරන්න ඕනේ. හතරම සමාන වෙනකන් ඕගොල්ලෝ ඒ දේ කරන්න ඕනේ. එහෙමනම් දැන් මේ හතරම සමාන වුණාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ yellow පැත්ත yellow side එක ඕගොල්ලෝ මේ විදියට පහළ පැත්තට හරව ගන්න ඕනේ. දැන් මෙහිම පහළ පැත්තට හරව ගත්තට පස්සේ white එක තමයි උඩට. එහෙමනම් මේ විදියට හරවගෙන දැන් මේ අපි අවසාන කොටස තමයි කරන්න යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ කොටස් දෙක සමානයි. දැන් අපිට ඕනේ මේ yellow ටික සම්පූර්ණ කරගන්න. yellow එක සම්පූර්ණ කරන්න තියෙන්නේ දැන් ඔයාලට මෙතනදී කැමති කලර් එකක් තියෙන පැත්තක් තෝරගන්න පුළුවන්. හැබැයි ඒක මේ අන්තිම වෙනකම් මේ කරලා ඉවර වෙනකම් ඕගොල්ලෝ ඔයාලා තෝරගත්ත පැත්ත මාරු කරන්න බෑ. ඒ පැත්ත ඒ විදිහටම තියාගන්න ඕනේ. දැන් මෙතනදී ඔයාලට මේකේ කරකවන්න පුළුවන් මේ යට කොටස විතරයි. මේ උඩ කොටස දෙකට මොකක්වත් කරන්න බෑ. මේ යට කොටස විතරක් කරකවන්න පුළුවන්. මේ යට කොටස කරකවලා ඔයාලට පේනවා ඇති. අපි දැන් මේ කරන්න යන දේ කරන්නේත් දකුණු පැත්තෙන්. එහෙමනම් ඔයාලා බලන්න ඕනේ මේ දකුණු පැත්තේ මේ කොනේම තියෙන මේ කැටේ කොහොමද තියෙන පාට කියලා. එහෙමනම් ඒකේ කහ පාට කොටසක් තියෙන්න ඕනේ. මේ පැත්තට හරි මේ පැත්තට හරි තියෙනවා නම් විතරයි මේ දේ කරන්නේ. මෙතන නැත්තම් ඔයාලට මෙහෙම කරකවලා ගන්න පුළුවන්. දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තට. එහෙමනම් මේ පැත්තේ නෙමෙයි. ඒත් කමක් නැහැ කොහොම හරි මේ කොටස් දෙකෙන් එක පැත්තකට මේ එන්න ඕනේ කහ පාට කොටසක්. ඒ කහ පාට කොටසක් තියෙනවා නම් විතරයි අපි මේ දේ කරන්නේ. මොකද අපි ඒක තියෙනවා. අපි දැන් මේ කහ පාට මෙතනට පුරව ගන්න තමයි හදන්නේ. එහෙමනම් දැන් මගේ එකේ තියෙනවා මෙතන කහ පාට මේ පැත්තේ. එහෙමනම් දැන් මේ විදියට හරවලා මට මෙතනට ගන්නත් පුළුවන්. හරි මම මෙතනට තියෙන එකෙන් කරන්නම්කෝ ඉස්සෙල්ලා. එහෙනම් අපි මෙතන තමයි දැන් කහ පාට කොටස හදාගන්න යන්නේ. එහෙමනම් මේ කහ පාට කොටස ඔයාලගේ මුහුණ පැත්තට තියාගෙන දැන් මං කිව්වා මේ කැමති පැත්තක් තියාගන්න ඕන. දැන් මං ගත්තේ orange. ඒ orange කලර් එක තමයි මම මේක හදලා මේ කහ පාට සම්පූර්ණව හදලා ඉවරනකම්ම තියාගන්නේ. මේක මාරු කරන්න බෑ ඔයාලට. එහෙමනම් ඔයාලත් කැමති පැත්තක් තියාගෙන මේ විදියට මේ ටික මෙතනින් අල්ලගෙන මේ පැත්ත අපි දැන් මේ මං කියලා දෙන විදියට මේ කහ පාට මෙතනට ගන්න. දැන් මේ දකුණු පැත්තට කරන නීතිය කරමු. ඉහළට මේ පැත්තට පහළට මෙහෙට. එහෙම කරා කියලා මෙතනට කහ පාට ආවද නැහැ. එහෙමනම් තව පාරක් කරනවා. ඉහළට මේ පැත්තට පහළට මේ පැත්තට. එහෙම එතකොට ආවෙත් නැහැ. එහෙමනම් තව පාරක් කරනවා. ඉහළට මේ පැත්තට පහළට මෙහෙට. එතකොට ආවෙත් නැහැ. තව පාරක් කරනවා. ඉහළට මෙහෙට පහළට මේ පැත්තට. එතකොට කහ පාට මෙතනට ආවද? ඔව් මෙතනට කහ පාට ආවා. එහෙමනම් දැන් ඔයාලට ඊළඟට කරන්න ඕනේ මෙතනට තමයි. දැන් අපි මෙතනට පුරවගමුකෝ ඊළඟ එක. එහෙමනම් ඔයාලා කරන්න ඕනේ ඊළඟට ආයෙමත් මේ තියෙන දැන් මම orange තමයි තියාගත්තේ. ඒ orange කලර් එක ඒ විදියටම ඒ පැත්තට හරවගෙනයි මේ යට කොටස තමයි කරකවන්නේ. මේක කරකවලා තව එකක් ගන්නවා කහ පාට පැත්තක් තියෙන. දැන් මෙතනටත් අපිට කහ පාට පුරව ගන්න ඕනනේ. එහෙමනම් මේ කහ පාට මෙතනට තමයි ඒකේ කහ පාට තියෙන්නේ. ඒක අපි මේ පැත්තට හරව ගන්න යන්නේ. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මේ විදියට මේක අපි කරකැවුවේ මේක විතරයි. මේ උඩ එක කරකවන්නේ නැහැ. එහෙමනම් ඒක මේ විදියට තියාගෙන දැන් මේ පැත්තේ කහ පාට තියෙනවා.
මේ විදිහට තියාගෙන ආයෙමත් අර දකුණු පැත්තට කරන ක්‍රමය කරනවා. ඉහළට මෙහෙට පහළට මෙහෙට. ආවද නැහැ. ඉහළට මෙහෙට පහළට මේ පැත්තට. එහෙම කරද්දි මෙතනට ආවා. හරිනේ? එහෙමනම් දැන් ඔයාලට දැන් මේකත් පුරවගෙන ඉවරයි. දැන් ඔයාලා ආයෙමත් කරකවනවා. තව කහ පාට එකක් මෙතන තියෙනවා. දැන් ආයෙත් ඒකත් මෙතන. එහෙම තියාගෙන ආයෙමත් අර දකුණු පැත්තට කරන ක්‍රමය කරනවා. ඉහළට මේ පැත්තට පහළට මෙහෙට. ඉහළට මේ පැත්තට පහළට මෙහෙට. ඒක එනකම්ම කරන්න ඕනේ. ඉහළට මේ පැත්තට පහළට මෙහෙට. ඒත් ආවේ නෑ. අපි දැන් 3 පාරක් කරා. තව පාරක් කරමු. පහළට මේ පැත්තට. හරි. දැන් මේකත් අපිට සම්පූර්ණ වුණා. ඔයාලා මුකුත් හිතන්න එපා මේ උඩ තියෙන ඒවා වෙනස් තැන්වලට ගියා කියලා. ඔයාලා කරන්න ඕනේ ඔයාලා තෝරගත්ත පාට ඔයාලගේ පැත්තටම තියාගෙන තමයි මේ සේරම දේවල් කරන්නේ. අනිත් ඒවා ගැන මුකුත් හිතන්න නැතුව මේ ටික කරලා ඉවර කරන්න. ඊට පස්සේ ඔයාලට පස්සේ බලන්න පුළුවන්. එහෙමනම් ඊළඟට ආයෙමත් අපි දැන් කරකවනවා තව කහ පාට කොටසක් තියෙනවද කියලා බලන්න. තව එකක් තියෙනවනේ මෙතන. එහෙමනම් ඒකත් දැන් අපි තව එකක් පුරව ගන්න ඕනේ. ඒක එක තියෙන්නේ මේ පැත්තේ. එහෙමනම් ඒකත් මේ දකුණු පැත්තට මේ විදිහට තියාගෙන ඒ දකුණු පැත්තට කරන ක්‍රමය කරනවා. දැන් ඒක කරාට පස්සේ දැන් හරි. දැන් ඒකත් මෙතනට පිරුණානේ. දැන් මේ පැත්තත් හරි. මේ පැත්තත් හරි. දැන් ඊට පස්සේ දැන් තියෙන්නේ දැන් මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති. මෙහෙම තියෙනවා. දැන් ඔයාලට පුළුවන් දැන් මේක එක පැත්තක් මේ විදිහට කරකවලා අරගෙන දැන් මෙතන කොළ පාටනේ තියෙන්නේ. මේකට අපි මේකට ගැළපෙන පාට කරකවලා ගමු බලන්න. එහෙම ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඒක සමාන කරන්න ඕනේ. මේ විදිහට. දැන් මේ විදිහට ඒක කරකවලා ගත්තම ඒක සමාන වුණා. ඒ වුණාට මෙතන දැන් තව එක කොටසක් අපිට ඉතිරි වෙලා තියෙනවා. සමහරුන්ගේ මේ දේ කරාට පස්සේ ඒගොල්ලොන්ගේ සම්පූර්ණයෙන්ම මේ සේරම හැදෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේ විදිහට එකක් දෙකක් සමහරුන්ගේ එකක් ඉතිරි වෙන්න පුළුවන්. සමහරුන්ගේ මේ වගේ දෙපැත්ත ඉතිරි වෙන්න පුළුවන්. මෙහෙම වෙනස් ඒවා මේ විදිහට වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ දැන් අපිට ඉතිරි වෙලා තියෙන අන්තිම කොටස. දැන් මේ ක්‍රමයක මේ අන්තිම ටික කරද්දී ඔයාලට මේ කියුබ් එක සම්පූර්ණයෙන්ම හැදෙනවා. එහෙමනම් දැන් ඔයාලා ඊළඟට කරන්න ඕනේ දැන් මෙහෙම විදියට සමාන නැත්තම් එක පැත්තක්වත් එහෙමනම් දැන් මේ කියලා දෙන විදියට කරන්න. කැමැති පැත්තක් ඉස්සරහට තියාගෙන දකුණට කරන ක්‍රමය කරන්න. ඉහළට මෙහෙට මෙහෙට එකපාරක් කරා. ඒක එකපාරක් කරලා ඊට පස්සේ වමට කරන ක්‍රමය කරන්න. ඉහළට මෙහෙට පහළට මේ පැත්තට. ඊට පස්සේ ආයෙමත් දැන් අපි ඉස්සෙල්ලම වම දකුණට කරා ඊට පස්සේ වමට කරා එක තමයි දෙපැත්තට කරේ. ආයෙමත් ඊට පස්සේ කරන්න ඕනේ දකුණු පැත්තට 5 පාරක් කරන්න ඕනේ. මේ විදියට 5 පාරක් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඒ පැත්තට 5 පාරක් කරා. ඊට පස්සේ ආයෙ වම් පැත්තටත් 5 පාරක් කරන්න ඕනේ. දෙකයි 3යි
4යි 5යි. එහෙම කරලා ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති. එහෙම කරලා ඉවරුනාට පස්සේ දැන් මේ විදියට එක පැත්තක ඇවිල්ලා තියෙනවා. මෙහෙම ආවට පස්සේ ඔයාලට මේක කරකවලා ගෙනහිල්ලා බ්ලූ තියෙන තැනට ගෙනිච්චාම මේ විදියට ඒ පැත්ත සම්පූර්ණ වෙනවා. එහෙමනම් දැන් සමහරුන්ගේ 4ම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ විදියට එකක් සම්පූර්ණ වෙලා ඇති. එහෙම නැත්තම් දෙකක් 3ක් ඒ විදියට වෙන්න ඇති. එහෙම නැත්තම් 4ම සම්පූර්ණ වෙලා ඇති. ඔයාලා දැන් මගේ එකයි සම්පූර්ණ වුණේ. එහෙමනම් දැන් අර කරපු විදිහ ආයෙමත් කරන්න ඕනේ. කියන්නේ දැන් මේ පැත්ත දැන් මං සම්පූර්ණ වෙච්ච පැත්ත මගේ පැත්තට තියාගෙන ආයෙමත් මං අර දකුණු පැත්තේ එකක් කරනවා. ඉහළට මේ පැත්තට මෙහෙට මේ පැත්තට එකපාරක් කරා වම් පැත්තටත් එකපාරක් කරනවා. පැත්තට පහළට මෙහෙට එකපාරක් කරා. ආයෙමත් දකුණු පැත්තට 5 පාරක් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 5 පාරක් කරා. දැන් ආයෙම වම් පැත්තටත් 5 පාරක් කරන්න ඕනේ. මේ 1යි 2යි 3යි 5යි. දැන් ඔයාලට පේනවා ඇති. සම්පූර්ණ වුණා. පොඩ්ඩක් ඔයාලට තියෙන්නේ අර දකුණු පැත්තට කරන ක්‍රමයයි වම් පැත්තට කරන ක්‍රමයයි විතරයි මතක තියාගන්න. ඊට අමතරව කිසිම දෙයක් නැහැ. ඒ දෙක හරියට මතක තියාගත්තා නම් ඔයාලට පුළුවන් මේක හදන්න. එහෙමනම් ඔයාලා හිතනවා නම් අද ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා මේ කියුබ් එක හදන විදිය channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. යාළුවන්ටත් මේ දේ දැනගන්න share කරන්න අමතක කරන්න එපා.